අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පැය භාගයක් වගේ අඩු කාලයකින් හාල් පිටි වලින් ගෙදර රසට ආප්ප හදාගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට ආප්ප හදන්න හිතෙන කම්මැලිම වැඩේ තමයි ගොඩක් වෙලා පිපෙන්න තියාගන්න එක. ඒ වගේම ආප්ප ටික හරියට ක්‍රිස්පි ගතියට එන්නේ නැති එක. ඉතින් මම අද අඩු කාලෙකදී හරියටම ආප්ප හදාගන්නේ කොහොමද කියලා දෙන්නම්. මේ මම අරන් තියෙන තෙත හාල් පිටි මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. හාල් පිටි කොටලා අද ශීතකරණයේ දාලා තමයි මම තියලා තියෙන්නේ. මාසයක් විතර වුණත් නරක වෙන්නේ නැතිව මේ හාල් පිටියේ විදිහට තියාගන්න පුළුවන්. මේ කැට ගහලා වගේ තියෙන්නේ ශීතකරණයේ තිබිලා ගත්ත නිසා. හාල් පිටියකට ඉස් තේ හැඳි දෙකක් එක්ක සීනි තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. අපි මේ වෙලාවට ලුණු එකතු කරන්නේ නැහැ. මේ වෙලාවට ලුණු එකතු කරොත් පිටි එක පිපෙන්න වෙලා යනවා. එහෙම නැත්නම් පිටි එක පිපෙන්නේ නැතිව යනවා. ඒක නිසා උයන්න සූදානම් වෙනකොට තමයි අපි ලුණු එකතු කරගන්න ඕනේ. ඊළඟට මම වතුර ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. මේ කැට ගතිය ඔක්කොම නැති වෙන්න. මෙතනදී ඔයාට පුළුවන් කැමති නම් පොල් කිරීම එකතු කරගන්න. මෙන්න මේ පදමට තමයි අපි පිටි මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඊළඟට අපි මේ හදාගත්ත පිටි මිශ්‍රණය වහලා තියාගමු. දැන් මේ පිටි මිශ්‍රණය හොඳ රසන තියෙන තැනකින් තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ පිටි මිශ්‍රණය ළඟින් හොඳ රසන තියෙන උණු වතුර භාජනයක් තියන්න. ඔන්න මේ තියෙන්නේ විනාඩි 35කින් වගේ. මේ බලන්නකෝ හොඳට පිටි මිශ්‍රණය පිපිලා ඇවිත් තියෙනවා. ඊළඟට අපි පොල් කිරි එකතු කරගමු. මෙතනදී උක්කු මිටි කිරි එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් රසට ආප්ප ටික හදාගන්න පුළුවන්. මෙන්න මේ පදමට තමයි මිශ්‍රණය හදාගන්න ඕනේ. මේ බලන්නකෝ මේ හැන්දේ මේ අතට ඉරක් යන්දම ඒ ඉර මැකිලා යන්නේ නැතිව මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ පිටි මිශ්‍රණය ගොඩාක් දියාරු නැහැ කියන එක. ඔන්න දැන් තමයි මම ලුණු එකතු කරගන්නේ. හරි එහෙනම් අපි ආප්ප ටික හදාගමු. ආපදාච්චිය ලේසියෙන්ම ගැලවෙන්න කොහොමද පටන් කරගන්නේ කියලා මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියන්නම්. මේ බලන්නකෝ මේ තියෙන අපි හදාගත්ත ආප්ප ටික හරිම රසට ක්‍රිස්පි ගතියට තියෙනවා. මාළු හදිත් එක තමයි මම ආප්ප ටික කන්න හදන්නේ. කැමති නම් ලුණු මිරිස් එකක් සීනි සම්බුලක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ කැමැත්ත හැටියට. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.